අනාද සාදරය පිළිගන්න මගේ තවත් අලුත් වීඩියෝ එක. ඉතින් Photoshop ගැන කතා කරොත් එහෙනම් Photoshop කියන්නේ ගොඩක් famous popular tool එකක්. ඉතින් මේ software එක run කරන්න සාමාන්‍යයෙන් අඩුම 8GB වත් RAM එකක් ඕනේ වෙනවා. ඉතින් මම කියන්නේ මේ 2016 15 වගේ old version නේ මම කියන්නේ 2020 22 23 වගේ new version. ඉතින් ඒ new version සාමාන්‍යයෙන් run කරන්න 8GB වත් ඕනේ. ඉතින් එහෙම නැති කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ low budget PC, එතකොට low end PC වගේ තියෙන අයට run කරන්න පුළුවන් tool එකක් තමයි මම අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්ව ටිකක් තියෙනවා. එකක් තමයි මේක online tool එක. ඒ කියන්නේ ඕගොල්ලෝ office එකේදී එහෙම නැත්නම් ඕගොල්ලෝ කොහෙද යද්දී ඔයගොල්ලන්ගේ mobile phone එකේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ laptop එකේ PC එකේ ඔයගොල්ලන්ගේ ඕනෙම දෙයකට මේක නිකම්ම ගන්න පුළුවන්. මොකද මේක web browser එකක් හරහා තමයි යන්නේ. ඉතින් මේ Photoshop එකේ තියෙන ඔක්කොම tools තියෙන එකත් තවත් එක් විශේෂත්වයක් තමයි. ඉතින් අපි බලමු මොකද්ද මෙන්න මේ Photoshop වගේම අනිත් software කියලා. ඉතින් මේකේ නම තමයි Photopea. අපි දැන් යන් කොහොමද මේක use කරන්න කියලා බලන්න. එහෙනම් වැඩි කතා නැතිව වීඩියෝ එකට let's go. ඉතින් සල්බන මේ කොහොමද කියලා ඔයගොල්ලන්ගේ PC එකට install කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ web browser එකට යන්න ඕනේ. ඉතින් ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන search කරන්න Photopea කියලා. ඉතින් guys ඒක search කරාම මෙන්න එතනින් එනවා. ඉතින් මම මේකේ link එක බලලා description එකේ දාලා තියන්න. ඊට පස්සේ අපිට මේ පළවෙනි එකේ link එකේ එන web එකට යන්න ඕනේ. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ගේ interface එක. මේක ඉතින් උඩම්ම සමානයි ඔයගොල්ලන්ගේ Photoshop දන්නේදී Photoshop එකට උඩම්ම සමානයි. ඉතින් බලමු දැන් කොහොමද මේක install කරන්න කියලා. ඒක මේ online editor එක. ඉතින් උඩට ගන්න තියෙන්නේ මෙතන මේ more තියෙන එකට click කරලා install Photopea කියන එක දෙන්න. ඉතින් දැන් මම මේක install කරලා ඉවරයි. ඒකෙන් හින්දා ආයෙක මට බලන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ click කරලා install කරගන්න තියෙනවා. ඔයගොල්ලෝ AC තප්පරයක් යන්නේ මේක install වෙන්න. ඉතින් අපි යමු මොකද්ද මෙන්න Photopea එකේ Photoshop එකේ අතර තියෙන සමානකම කියලා. අපි මේකේ Photoshop එකේ අතර තියෙන සමානකම බලන්න. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලා මෙතනට තමයි ෆොටෝ එකක් දාන්න තියෙන්නේ. ඒවලට ගිහලා එතනින් ඉඳලා දාන්න පුළුවන්. නැත්නම් මම එහෙම ඩවුන්ලෝඩ් කරපියක් ගන්නවා. මම මේක නිකම් වගේ ගත්තේ. ඉතින් මේ පැත්ත ගැන වැඩි හිතන්න එපා. මම මේ පැත්ත පොඩ්ඩක් කපලා ගන්නවා ඕනේ. හරි. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේ ටික විතරයි. හරි. ඉතින් Photoshop එකේ Photopea එක ගැන කතා කරලා Photoshop එකේ තියෙනවා මෙන්න මේ අයින තියෙන මේ tools ටික මේ විදිහටම තියෙනවා. මේ layer tool එක තියෙනවා, ඊට පස්සේ brush tool එක තියෙනවා, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ select කරන tool එක තියෙනවා. ඉතින් ගොඩක් tools ටික තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන උඩ tools ටික ඔයගොල්ලන්ගේ ඒ විදිහටම තියෙනවා. file edit image layer select filter ඒ වගේ ඔක්කොම ටික තියෙනවා. දැන් අපි යන් Photoshop එකේ interface එක ගැන බලන්න. හරි දැන් අපි Photoshop එක on කරාම හරි guys ඉතින් දැන් මම Photoshop එකට ගියා. ඉතින් මම මෙතන කලින් edit එකක් කරලා තියෙන හින්දා අර වගේ මේ පේන්නේ. ඉතින් එතන ඉතින් සාමාන්‍යයෙන් Photoshop use කරපු කට්ටිය දන්නවා ඇති. මෙතන තියෙනවා අර වගේම interface එකක් තමයි මෙතන බලාගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මෙතන ෆොටෝ edit කරලා තියෙන හින්දා ඒක පේන්නේ නැහැ. ඉතින් දැන් අපි මේක ඇතුළට යමු බලන්න. හරි ඉතින් මෙතනත් කතා කළොත් එහෙම අපි දැන් මේක ඇතුළට යමු ෆොටෝ එකක් දාගෙන. හරි ඉතින් දැන් මම මේ එකට තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් අර වගේමයි එතන මේ color tools ටික දෙනවා. ඉතින් මට ඒක ගැන වෙනම බැලුවා කලින් ඒ ටිකෙත් ඒකෙත් තියෙනවා මේ tools ටික මේ විදිහටම. ඊට පස්සේ අපි මේ පැත්තේ තියෙන tools ටිකත් ඒ විදිහටම brush tool එක, ඊට පස්සේ layer tool එක මේ ගොඩක් tools ටික මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ පැත්තේ උඩ file edit image layer type ඒ වගේ ගොඩක් tools ටික අර විදිහටම තියෙනවා. ඉතින් මේකේ තියෙන වෙනස තමයි මේ task manager එක on කරලා බලුවොත් එහෙම මගේ RAM එක use වෙන ගාන පෙරදී උගලන්ට මගේ RAM එක දැන් use වෙනවා CB 60ක් විතර use වෙනවා මගේ RAM එක. ඉතින් Photoshop වලට ඒකේ පොඩි lag එකක් තියෙනවා. අපි බලමු Photopea එකට කොච්චරද use වෙන්නේ කියලා නම්.
ඔයාලට පේන ඇති ෆොටෝපියා එක ඔන් කරාම ඔයගොල්ලෝ යූස් කරන RAM එක 43ක් විතරයි. ඉතින් මම මේ 43 යන්නේ ගොඩක් ෆයිල්ස් ඕපන් කරන්න හින්දා ඉතින් මගේ tools මොනවද ටික ඕපන් කරන්න හින්දා ඉතින් ගොඩක් RAM අඩුවෙන් තමයි යූස් වෙන්නේ. වගේ CPU මට මතකයි කලින් ගොඩක් ලොකු CPU එකකට ගියා. ඉතින් මේක කිසිම ලැග් එකක් නැහැ. මේක සුපිරි ඔයාලට එඩිටින් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. අර මේ tools ටික තියෙන මේ පැත්තට කලර් ඒ සම්මාන tools ටික ඒ විදිහම තියෙනවා. ඉතින් මම කිව්වා වගේ ඉතින් මේක සුපිරිම ඇප් එකක් ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් එකක් උඩ ඇත්තටම මේක ටූල් එකක්. ඉතින් මේ වගේ වීඩියෝ හොදා බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එනම ආදරේ ගිල්ලෙන්න. bye bye.